ආයුබෝවන් සුබ දවසක් මංගල මිනිමුතු ජෝතිෂ නාලිකාව තුලින් මම අද කතා කරන්නේ 2026 වර්ෂයේ තරුණ තරුණියන්ගේ විවාහ කටයුතු සිදු කිරීම සඳහා තිබෙන සුබ දවස් පිළිබඳ දැනුම් දීමයි. සාමාන්‍යයෙන් විවාහයක් වෙනවා කියන්නේ දෙදෙනෙකුගේ සසර පාරමිතාවක්. එහෙම නැත්නම් සසර බැඳීමක්. එහෙම නැත්නම් සසරේ පතාගෙන ආපු දෙයක් ජීවිත කාලය පුරාවටම එක වහලක් යට ඉන්න නොබෙදී නොකැඩි සාතුටෙන් සමගියෙන් සාමයෙන් සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන අවස්ථාව. ඒ තමයි විවාහය. අනේ විවාහය සුදුසු පරිසරයක සුදුසු කාලයක සුදුසු වේලාවක පැවැත්වීම අතීතයේ සිටපු ආපු සම්ප්‍රදායක්. බෞද්ධ හින්දු ආදී අතීත චාරිත්‍ර වාරිත්‍ර වල ගැප්පී තිබුණු මංගල චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව. මෙන්න මේ අවස්ථාව සුදුසු බලවත් නැකතකට සිද්ධ කිරීම තමන්ගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාව සඳහා 2026 වර්ෂයේ ඇති සුබ දින කීපයක් මම මේ අවස්ථාවේ හඳුන්වා දෙනවා. අන්න ඒ සුබ දින තමන්ගේ උපන් නැකතට සීහෙන ගැළපෙන අයුරින් තෝරාගෙන එම උත්සව කටයුතු සංවිධානය කරගන්න නිසා මම මතක් කරනවා. අප්‍රේල් මාසේ 23 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් පුණාවසයයි නැකත යෙදিলা තියෙන්නේ. ගුරු දවසේ එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා දවසක ගුරුට අයිති නැකතක් කියන්නේ පුණාවස නැකත. ඊටමත්ම බලවත්ම නැකතක්. බ්‍රහස්පතින්දා දවසක බ්‍රහස්පතිට හිමි නැකතක මංගල මුහූර්තයක් යෙදීම ඊටමත්ම බලවත්. අන ඒ මුහූර්තය අද සා සියාවස නැකත් වලින් ඉපදිලා ඉන්න මේ තරුණ දුව පුතාටත් පුෂ අනුර උත්තර පුටුපු නැකතින් ඉපදින දරුවන්ටත් අස්ලිස දෙට රේවති කියන නැකත් වලින් ඉපදිලා ඉන්න දරුවන්ට ඊ타ත්ම බල සම්පන්න සුවිශේෂී ග්‍රහ ගෝචරයක් පවතින සුබ මුහූර්තයක් වෙනවා. අන්න එදාට එම නැකත් හිමි දරුවන්ට විවාහ වීමට ඊ타ත්ම සුබයි. ඒ වගේම අප්‍රේල් මාස 29 වෙනිදා සමා වෙන ජනවාරි මාස 29 වෙනිදා ඒ බ්‍රහස්පතින්දා දවසක් රෙහෙන නැකත ගෙවි මෝසිරස නැකත උදාවෙත් මුහූර්තයක් තියෙන වෙලාව. මෙන්න මේ මුහූර්තයේ විශේෂයෙන්ම රෙහෙන නැකත උදෑසන 7යි ගානින් ඉවරයි. ඉන්පසු ලැබෙන්නේ මෝසිරස නැකත. මෝසිරස නැකතන මේ සම්පූර්ණ කාලය අද සියාවස නැකත වලින් උපදිච්ච අයටත් බෙරණ පුවපල් පූසල නැකත් හිමි අයටත් අස්ලිස දෙට රේවති නැකත් වල උපදිච්ච අයටත් ඊටාත්ම සුබදායි නැකත් දිනයක් වෙනවා. එසේම අප්‍රේල් මාස 29 වෙනි බදාදා 7 නැකත යෙදී තිබෙන බලවත් ග්‍රහ ගෝචරයක් ඇති සුබ දවසක්. මෙන්න මේ දිනේ කැති උත්‍රපොල් උත්‍රසල නැකත් හිමි අයත් අස්විද මා මුල නැකත් වලින් උපන් දරුවන්ටත් මෝසිරස සිත දෙනට නැකත් වලින් උපන් අයටත් අද සා සියාවස නැකත් වලින් උපන් අයටත් පුෂ අනුර උත්තර පුටුප යන නැකත් වලින් උපත් යෞවනයන්ටත් මේ අප්‍රේල් මාස 29 වෙනි බදාදා දවසේ විවාහය ඉතාමත්ම සුබදායි වෙනවා. එසේම මැයි මාස 18 වෙනිදා සඳුදා දවසක් රෙහෙන නැකත
සඳුදා දවසක රෙහෙන නැකත උදා වී තිබෙන අවස්ථාවේ ඉතාමත් බලවත් සඳුට අයිති නැකතක සඳුදා දවසක එය වර්ගෝත්තම බලයකින් යුක්තයි. එය ගෙවි ඉන්පසු මෝසිරස නැකත ලබන ඉතාමත් සුබදායි දිනයක්. මේ 18 වෙනිදා. අදි පොසොන් පුර තිතියකට තමයි ලබන්නේ. ඒ ඉතාමත් බලවත්. අද සා සියාවස නැකතින් උපන් අයටත් රෙහෙන 7 සුවන නැකතින් උපන් අයටත් පුනාවස විසා පූපුරු ප්‍රයාණ නැකතින් උපන් අයටත් මේ දවසේ ඉතාමත් සුබදායි වෙනවා. මෙන්න මේ ආකාරයට 2026 වර්ෂයේ මේ මංගල කටයුතු සඳහා සුබ මුහූර්ත තමන්ගේ උපන් නැකතට සීහෙන ආකාරයෙන් ගලපාගෙන තමන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව ඉෂ්ට සිද්ධ කරන ලෙස මා මතක් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.